අපේ සිංහල ජනවහරේ එක එක වට්ටම් තියෙනවනේ. අන්න ඒ වට්ටම් අතරින් මේකත් එක වට්ටමක් තමයි. කොමල වට්ටම්. එහෙම නැත්නම් කොමල වටන් කියලාත් කියනවා. ඉතින් අපේ සමහර යාළුවන්ට හිතෙනවනේ කොණ්ඩ කැවුම් හදාගන්න එක ටිකක් අමාරුයි කියලා. අන්න ඒ වෙනුවට මෙදා පාර අවුරුදු කෑම මේසෙ ලස්සන කරන්න කොමල වට්ටම් ටිකක් හදාගන්න පුළුවන්. රෙසිපියට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මම පහලින් මෙන්ෂන් කරලා තියෙන්නේ. සම්පූර්ණ රෙසිපිය brownsulonesfood.com එකනොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ලින්ක් එක මම බයෝ එකේ දාලා තියෙන්නේ. මේ කොමල වට්ටම් එකට අපිට කොටස් දෙකක් හදාගන්න තියෙනවා. පළවෙනි එක තමයි මේ විදිහට හදාගන්න පැණි පොල් මිශ්‍රණය. දෙවෙනි එක තමයි බැටර් එක. ඔයාලා පැණි පොල් මිශ්‍රණය හදාගන්නකොට සීනි වෙනුවට පොල් පැණි, කිතුල් පැණි, එහෙමත් නැත්නම් පොල් සීනි පාවිච්චි කරන්නත් පුළුවන්. මතකනේ අපේ පුස්නම්බු රෙසිපියේදී පැණි පොල් එක අපි හදාගත්තේ පොල් සීනි දාලා. දැන් මේ පැණි පොල් එක අපි ටික වෙලාවක් නිවෙන තියාගන්නවා. අතින් අල්ලන්න පුළුවන් තරමට නිවුණාට පස්සේ අපි මේ විදිහට බෝල හදාගන්නවා. මේ පැණි පොල් එක තමයි අපි කොමල වට්ටම් එකේ ෆිලිං එක විදිහට පාවිච්චි කරන්නේ. දැන් මේ ටික පැත්තක තියලා අපි වෙනමම භාජනයක් අරගෙන කැවුම් බැටර් එක තමයි හදාගන්න යන්නේ. මේකේ හැමෝටම හදාගන්න පහසු වෙන්න මම සීනි පැණි එක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි ඔයාලට තියෙනවා නම් කිතුල් පැණි, පොල් පැණි වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. සීනි පැණි හදාගන්නකොට ටිප් එකක් විදිහට මතක තියාගන්න අපි ඒක නූල් ඇදෙනකන් රත් කරගන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම කැවුම හයි වෙන්න පුළුවන්. මේ විදිහට හදාගත්ත බැටර් එක අපි පැය භාගයක් විතර වහලා තියාගන්නවා. දැන් අපි කලින් හදාගත්ත පැණි පොල් බෝලයක් මේ විදිහට බැටර් එකට දාගන්නවා. තෙල් එක හරියටම රත් වෙලාද කියලා බලාගන්න මේ විදිහට බැටර් එකෙන් කොටසක් දැම්මම ඒක පාවෙනවා නම් තෙල් එක ලෑස්ති. දැන් අපි අර බැටර් එකේ උබාගත්ත පැණි පොල් බෝලේ මේ විදිහට තෙල් එකේ දාගන්නවා. ඊට පස්සේ හැන්ද මේ විදිහට කරකවලා බැටර් එක ඒ වටේට දාගන්න ඕනේ. මේකට අපි කියන්නේ කොමල රේඛා හදනවා කියලා. ඊට පස්සේ කැවුමේ උඩට අපි තෙල් ටිකක් මේ විදිහට හැන්දෙන් ගහ ගන්න ඕනේ. දැන් දෙපැත්තම පෙරලගෙන කැවුම රන්වන් පාට වෙනකම් බැද ගන්න තියෙන්නේ. එහෙනම් ආයිත් බලන්නකෝ අපි කොහොමද කොමල රේඛා ටික කොමල වට්ටම් එකේ හදාගන්නේ කියලා. මේ විදිහට අපි කැවිලි වර්ග හදනකොට ගින්දර ටිකක් අඩුවෙන් තියාගන්න ඕනේ. එහෙම නැත්නම් කැවුමේ වටේ හොඳටම කර වෙලා මැද අමුවට තියෙන්න පුළුවන්. මේ දවස්වල අපි විශේෂයෙන්ම අර පිරිමැස්මෙන් වැඩ කරන්න ඕන නිසා මේ බැටර් එකම පාවිච්චි කරලා ඔයාලට කොණ්ඩ කැවුම් ටිකක් හදාගන්නත් පුළුවන්. ඉතින් මේ අලුත් අවුරුද්දේ මේ කොමල වට්ටම් රෙසිපිය ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් රෙසිපිය සේව් කරගෙන යාළුවන්ටත් වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් මේ වගේ රස අවුරුදු රෙසිපි බලන්න Brown Celonis Food channel එකත් එක්ක එකතු වෙන්න.